සිංහල අලුත් අවුරුද්දත් ළඟ එන නිසා මම හැදුවා අලුත් අවුරුද්දට රසම රස වම්බට මෝජුවක්. පළවෙනි පාරට තමයි මම මේ වම්බට මෝජුවක් තනියම හදන්න යන්නේ. ඉතින් මේ රෙසිපි එක ඔයාලටත් පුළුවන් try කරලා බලන්න. මේක හරිම ලේසියෙන් ඕනම කෙනෙක්ට හදාගන්න පුළුවන් ලේසිම රෙසිපි එකක්. එහෙනම් බලමු වම්බට මෝජුවට මොනවද ඕන වෙන්නේ කියලා. මම අරගෙන තියෙනවා වම්බට ග්‍රෑම් 500ක්. ඊළඟට අපිට ඕන වෙනවා රතු ලූණු. පොඩිය තියෙනවා නම් වඩාත් හොඳයි. ඊට අමතරව සුදු ලූණු, ඉඟුරු කෑල්ලක්, මිරිස් කරල් කීපයක්, ඒ වගේම කරපිංච ටිකකුත් අපිට ඕන වෙනවා. මේ තියෙන්නේ හොඳින් හොදලා පිරිසිදු කරගත්ත පොඩි හාල් මැස්සෝ. ඔයාලට කැමති ප්‍රමාණයකට මේවා එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ විනාගිරි අඩු කෝප භාගයක් අපිට ඕන වෙනවා. ඊට අමතරව මිරිස් කුඩු, කෑලි මිරිස්, ලුණු රසායනව, කහකුඩු, සීනි සහ එනසල් කරල් 3ක් විතර තලාගෙන අරගෙන තියෙනවා. මුලින්ම අපි වම්බටු ටික කපා ගන්න ඕන. මේ වම්බටු ටික මම හොඳට හොදලා පිරිසිදු කරගෙන තමයි තියෙන්නේ. ඉතින් මේ උඩ කොටස අයින් කරලා මුලින්ම වම්බටු ගෙඩිය දෙකට පලා ගන්න ඕන. මේ විදිහට දෙකට කපා ගත්තට පස්සේ අපිට පේනවා ඇතුලේ පණුව ඉන්නව නම් හොඳින් බලා ගන්න පුළුවන්. ඊළඟට මේ වගේ කොටස් වලට කපාගෙන දිගට තීරු හැඩයට තමයි අපි වම්බටු ගෙඩිය කපාගන්නේ. වම්බටු තීරු සිහින් වෙන තරමට අපිට ඉක්මනට ලේසියෙන් බැද ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මම වම්බටු සේරම ටික දිගට තීරු හැඩයට කපාගත්තා. ඊට පස්සේ කපාගත්තු වම්බටු ටිකට කහ චුට්ටක් එකතු කරගෙන හොඳින් අනා ගන්න ඕන. නැත්නම් මේ වම්බටු ටික ඉක්මනට කළු පාටට හැරෙනවා. ඊට පස්සේ මම අවුමිරිස් ටික කපා ගන්න යන්නේ. එකක් දිග හැඩයට අවුමිරිස් දෙකට වෙන්න ඕන විදියට. ඊළඟට දැන් මම කරන්න යන්නේ වම්බටු මෝජුව හදන්න අවශ්‍ය කරන දේවල් ටික බැද ගන්න. ඉතින් මේ වගේ තාච්චයක් ලිපේ තියලා ඒකට අවශ්‍ය කරන තෙල් ටික මම එකතු කර ගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ අපි කපාගත්ත වම්බටු ටික මේ විදියට එකතු කරගෙන මද ගින්දරේ බැද ගන්නයි තියෙන්නේ. මේ විදියට රවුමට කරකවන ගමන් තමයි වම්බටු ටික බැද ගන්න ඕන. ඉතින් මතක තියාගන්න ඕන දේ තමයි වම්බටු කර නොවි ලස්සන රන්වන් පාටක් වෙනකන් හොඳින් බැද ගන්න ඕන. මෙන්න මේ විදියට බැදුනට පස්සේ ඔයාලට පුළුවන් වම්බටු ටික ලිපෙන් ඉවත් කරගන්න. ඊළඟට මම ලූණු ටික බැඳ ගන්නයි යන්නේ. වම්බටු බෙදපු තෙල් එකටම තමයි ලූණු ටිකත් මම එකතු කරගත්තේ. ලූණු ගොඩක් වෙලා බෙදෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලූණු ටික තෙල් එකට එකතු කරගෙන විනාඩි 2ක් විතර ගියාට පස්සේ ඔයාලට පුළුවන් ලූණු ටික ලිපෙන් ඉවත් කරගන්න. මේ විදිහට ලූණු ටිකත් බැදගත්තට පස්සේ මම ලූණු ටික ලිපෙන් ඉවත් කරගන්නවා. ඊළඟට අමු මිරිස් ටිකත් ඒ තෙලටම දාලා බැද ගන්න ඕන. අමු මිරිස් ටිකත් ගොඩක් කර වෙනකම් බැද ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විනාඩියක් 2ක් ගියාට පස්සේ ඔයාලට පුළුවන් අමු මිරිස් ටිකත් ලිපෙන් ඉවත් කරගන්න. බැදපු වම්බටු අමු මිරිස් සහ ලූණු ටිකේ තෙල් බේරෙන්න ඕන නිසා මම මේ වගේ පැත්තකින් චුට්ටක් තියාගත්තා. ඊළඟට අපි යන්නේ හාල් මැස්සෝ ටික බැද ගන්න. ඉතින් හාල් මැස්සෝ ටික නම් අපිට චුට්ටක් වෙලා ගැඹුරු තෙලේ බැද ගන්න ඕන. මේ වගේ රන්වන් පාට වෙනකන් හාල් මැස්සෝ ටික හොඳට බැදුනට පස්සේ තමයි වම්බටු මෝජ්ජුවේ හොඳට රස දැනෙන්නේ. හාල් මැස්සෝ ටික බැදගත්තට පස්සේ මම අන්තිමටම බැද ගන්නවා කරපිංච ටිකක්. සේරම බැදගත්තට පස්සේ වම්බටු මෝජ්ජුවට අවශ්‍ය කරන සෝස් එක හදාගන්නයි මම ඊළඟට හදන්නේ. ඒකට මම මැටි ඇතිලියක් ලිපේ තියලා විනාගිරි අඩු කෝප භාගය එකට එකතු කර ගන්නවා. මේ එකතු කරන්නේ ඉඟුරු සුදු ලූණු සහ අබ තේ හැඳි භාගයක් එකතු කරලා හදාගත්ත පේස්ට් එකක්. ඒකටම තලාගත්ත එනසල් කරල් 3ක් සහ කහකුඩු තේ හැඳි කාලක් විතර එකතු කරගෙන මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. ඊට පස්සේ ලුණු තේ හැඳි 1/2ක්, මිරිස් කුඩු තේ හැඳි 1ක්, කෑලි මිරිස් තේ හැඳි 1ක් එකතු කරගෙන නැවතත් හොඳින් කලවම් කරගන්න.
හොඳින් කලවම් කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා සීනි මේස හැඳි 3ක් විතර. සීනි ටික එකතු කරගත්තට පස්සේ නැවතත් මේ මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න ඕන. ලිපේ ගින්දර අඩුවෙන් තියාගන්න මේ වෙලාවේදී. දැන් ඔයාලට පේනවා ඇති අපේ සෝස් එක හොඳට බුබුලු දාගෙන නටාගෙන එනවා. ඉතින් මේ වගේ හොඳට බුබුල් දාලා නටාගෙන එනකොට ඔයාලට පුළුවන් මේ මිශ්‍රණය ලිපෙන් ඉවත් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත සෝස් එක. දැන් මේ සෝස් එකට තමයි අපි අර කලින් බැදගත්තු වම්බටු, ලූණු, අවුමිරිස්, කරපිංචා, හාල්මස්ස, සේරම ටික එකතු කරගන්නේ. දැන් මම සෝස් එකට අපි බැදගත්තු සේරම ටික එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. අපි හදාගත්ත සෝස් එක මේ බැදපු හැම දෙයක් එක්කම හොඳින් කලවම් වෙනකම් වම්බටු, ලූණු, අවුමිරිස්, කරපිංචා, හාල්මස්ස මේ හැම දෙයකම මේ සෝස් එක හොඳින් තවරන විදියට තමයි අපි මේක හොඳින් කලවම් කරගන්න ඕන. දැන් අපි වම්බටු මෝජ්ජුව හදලා ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි ලේසියෙන්ම රසම රස වම්බටු මෝජ්ජුවක් හදාගන්නේ. ඉතින් මේ රෙසිපි එක ඔයාලටත් ගෙදරදී try කරලා බලන්න පුළුවන්. ළඟේන අලුත් අවුරුද්දට මේ වගේ රසම රස වම්බටු මෝජ්ජුවක් හරිම ලේසියෙන් ඉක්මනටම ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන්. මේ වගේ තවත් රසවත් රෙසිපි එකකින් අපි ආයෙත් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.